මට තියෙන ප්‍රශ්නයක් මේ අපේ ශාසනයේ පැවැත්ම අවුරුදු 5000ක්ද නැත්නම් 50000ක්? 5000ක්. පණ කියන්නේ මොකද්ද මහත්තයෝ? මේ පණ කියලා බුද්ධ දේශනාවේ කිව්වේ මොකද්ද? දැන් මලකඩ කාපු පිහියක් මොකද්ද මලකඩ? රාග මල, දේශ මල, මෝහ මල තමයි මලකඩ. එතකොට ඔය මලකඩ කාපු පිහියකින් කපන්න පුළුවන්ද? බෑ. එතකොට මේ පිහිය පණපවන්න ඕන. ඔව්. මොන කළාද? මලකඩ අයින් කළා. විරජං වීත මල. ඒ වගේ ඔබේ හිතේ මේ මලකඩ තට්ටු තුනක් එකතු වෙලා. මේ මලකඩ තට්ටු අයින් කරන එකට කියනවා පණ පිහිටවනවා කියලා. ඉදංකෝ පණ භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ඉදංකෝ පණ භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. චතුරාර්ය සත්‍යම පණ පිහිටවන්න ඕන. ඒ කියන්නේ සමුදය නිරෝධ කරන්න. මලකඩ තට්ටු ටික අයින් කරන්න. මලකඩ තට්ටු තියෙන පිහියකින් කපන්න බෑ. මොනවාද බැමි තුන, බාන් තුන. රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම කපන්න පණ පොහොටවන්න ඕන. මොකද්ද එතකොට මේ පණ පිහිටවන්නේ? මනස. ඥානය, ප්‍රඥාව. දැන් මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ ඔය තව අයත් එක්ක යනවා. එතකොට මගපලලාභීන් ගනින්න පුළුවන් ගානක් එක්ක ගියා නම් බුදුහාමුදුරුවෝ 500ක් එක්ක ගියා කියලා කියනවා. ගනින්න බැරි ගානක් මගපලලාභීන් එක්කලා ගියා නම් 50000ක් කිව්වා. එහෙමයි. එතකොට 50000ක් කිව්වේ මේ මගපල ලැබූ සෝතාපන්න සකදාගාමි අනාගාමි හරියට ලැබුවාට විතරයි 5 කිව්වේ. ඒ අය ගණන් කරන්න බැරි ගානක් එක්ක ගියා නම් 50000ක් එක්කලා බුදුහාමුදුරුවෝ ගියා කිව්වා. දැන් මේක පස්සේ කාලෙක 5000 කළා. 500 කළා. නමුත් 500 කියන්නේ ගණන් කරන්න පුළුවන් ගානක් අරහතුන් වහන්සේලා සෝතාපන්න සකදාගාමි අනාගාමි ඔය හතරමඟ ඵලයටපත් වූ ගණන් කරන්න පුළුවන් ගානක් ගියා නම් 500ක්. 500. ගණන් කරන්න බැරි තරමට විශාල පොඩියක් ගියා නම් 50000ක්. 50000. ඔබ වහන්සේට එතකොට මේ පණ කියන එක මේ මගපල වලට ප්‍රකාශ කරපු වචනයක්. තේරුණාද? ඕක 5000ක් 500ක් කළා. එතකොට කියනවා මේ පාසනේ 5000ක් කල් පවතිනවා කියලා. මේ පණ කියන්නේ මගපල් ලැබුවා ඉන්නවනම් මේ හදනේ පවතිනවා කියන එක. හරි.